ශරීරයේ තියෙන විෂ ඉවත් කිරීමක් වගේ දෙයක් අපේ ඇඟට කරන්න පුළුවන් කමක් තියෙනවා මේ පංචකර්ම කියන ප්‍රතිකාරවලට. ස්වේද ප්‍රතිකාර මූණට යොදවලා නික එඬරු පාවට්ට සමහර බෙලිකොළ වෙන්න පුළුවන්, සමහර දෙහිකොළ වෙන්න පුළුවන්. ඒ රෝගියාගේ තත්වය අනුව යොදවන කොළ වර්ග යොදවලා ඒ වගේ හුමාලය අල්ලලා පොඩ්ඩක් මූණ සම්බාහනය කරලා හිස සම්බාහනය කරලා සෙම බුරුල් කරන මට්ටමකට ශරීරය ගේනවා. මෙතනදී විශේෂ අපේ පාරම්පරික තෙල් වට්ටෝරු වක් තියෙනවා. ඉතින් මේ තෙල් වට්ටෝරුවෙන් නිෂ්පාදනය කරන තෙල් අභ්‍යංග කරලා තමයි උදරය සහ පිටිපස ප්‍රදේශය අභ්‍යංග කරන්නේ මේ තෙල් වලින්. දීර්ඝ කාලයක් කිසිම හේතුවක් නැතුව දරුවෙක් පිළිසිඳ ගත්තේ නැති කාන්තාවන් අපි අත්දැකීමෙන් දන්න මේ ප්‍රතිකාරයෙන් පස්සේ දරුවෙක් පිළිසිඳ ගන්නට හේතුවක් වෙනවා. මේ ආතරයිටිස් වැනි රෝගී තත්ත්වවලදී, සයිටිකා වැනි රෝගී තත්ත්වවලදී, වේදනාව ප්‍රමුඛ රෝගී තත්ත්වවලදී තාමත් සාර්ථක ප්‍රතිකාරයක් වෙනවා. සූර්යාවර්ත ඉරුවා රදය කියන රෝගී තත්ත්ව ඉස රදෙත් දැන් මේ දකින්නේ ඉස රදයේදී යොදවන චීනකටු ප්‍රතිකාරයක් ඉතාමත් ශීඝ්‍රයෙන් සාර්ථක වෙනවා. ඔබ මේ දකින්නේ ජලෞකාචරණ කියන ප්‍රතිකාරය. මේ කූඩැල්ලෙක් භාවිතා කරලා ශරීරයේ අපිරිසිදු තැන්වල ලේ ඉවත් කරන ප්‍රතිකාරය. ජීවක වෙත නිවසා උදාරතර මාතෘත්වය උදෙසා දයාබර මාතාවක්. ආයුබෝවන්. ජීවක වෙද හමුව විශේෂාංගය තුළින් අදත් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවක වෙද නිවස තුළ සිදු කරන පංචකර්ම ප්‍රතිකාර ගැන. ඉතින් අපිට බොහෝමයක් රෝගීන් පැමිණෙනවා මදසරුභාවය සම්බන්ධව ප්‍රතිකාර ලබා ගැනීමට. ඉතින් මේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් නොයෙකුත් රෝගී තත්ත්වවලින් පෙළෙනවා. ඇතැම් විටක PCOS, polycystic ovarian syndrome කියන රෝගී තත්ත්වය, ඇතැම් විටක endometriosis කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන fibroids වැනි කිඩි වගේ තත්ත්ව, ගර්භාෂයගත අර්බුද කියන තත්ත්ව, මෙවැනි නොයෙකුත් ආකාරයේ රෝගී තත්ත්ව වලින් පෙළෙන රෝගීන් බොහෝමයක් අපිට පැමිණෙනවා. ඉතින් මේ රෝගීන් සඳහා විශේෂ ඖෂධ වට්ටෝරු වගේම අපිට ස්ථානික ප්‍රතිකාර මාලාවක් මගින් ඒ රෝගීන්ගේ සාර්ථකත්වය ඉතාමත් වේගයෙන් අත්කර ගැනීමට උන්ට දායක වීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි ගත්තොත් පංචකර්ම කියලා ප්‍රතිකාර මාලාවක් ආයුර්වේදයේ තියෙනවා. ඒ වගේම ශරීරයේ තියෙන ටොක්සික් අයින් කරනවා කියන ආමය කියන කොටස් අයින් කරනවා. ඉතින් ශරීරයේ නැවත අලුත් කිරීමක් වගේ දෙයක්, පරණ ශරීරයේ තියෙන විෂ ඉවත් කිරීමක් වගේ දෙයක් අපේ ඇඟට කරන්න පුළුවන් කමක් තියෙනවා මේ පංචකර්ම කියන ප්‍රතිකාරවලට. අපි කතා කරමු අද දවසේ මොන වගේ පංචකර්මද අපේ ආයතනය සිදු කරන්නේ කියන එක. ඉතින් නස්ය, වස්ති, රක්ත මෝක්ෂණ, වමන, විරේචන කියන පංචකර්ම තමයි ඒ කර්ම පහට තමයි අපි පංචකර්ම කියලා කියන්නේ. මේ වගේන් කරන්නේ ශරීරයේ තියෙන ආමය බැහැර කිරීම. ශරීරයේ තියෙන විෂ බැහැර කිරීම තමයි සාමාන්‍යයෙන් පංචකර්මයකදී සිදු කරන්නේ. පංචකර්මයත් අපි වර්ගීකරණය කරනවා ප්‍රධාන කර්ම සහ පූර්ව කර්ම කියන එක. ප්‍රධාන කර්මය කියලා කියන්නේ අපි කරන පංචකර්මයටම තමයි. පංචකර්මයකට ශරීරය ලෑස්ති කරන එකට තමයි අපි පූර්ව කර්ම කියලා කියන්නේ. ඉතින් පූර්ව කර්මයකදී අපි ගත්තොත් නස්නයක් කරනවා නම් අපි හිසට තෙල් යොදවලා ටිකක් ස්වේද ප්‍රතිකාර මූණට යොදවලා නික එඬරු පාවට්ට සමහර බෙලිකොළ වෙන්න පුළුවන්, සමහර දෙහිකොළ වෙන්න පුළුවන්. ඒ රෝගියාගේ තත්වය අනුව යොදවන කොළ වර්ග යොදවලා ඒ වගේ හුමාලය අල්ලලා පොඩ්ඩක් මූණ සම්බාහනය කරලා හිස සම්බාහනය කරලා සෙම බුරුල් කරන මට්ටමකට ශරීරය ගේනවා. එම ස්වේද ප්‍රතිකාර වලින් පස්සේ තමයි නස්න ප්‍රතිකාරයට රෝගියාව ලෑස්ති කරන්නේ. අපිට මුණ ගැහෙන රෝගීන් අපි ගත්තොත් එම බොහෝ දුරට නිම්බ මේරීම, නිම්බ පිට කිරීම නිසි ආකාරයෙන් සිදු නොවන රෝගීන්. ඒ වගේම තදබල උදරයේ වේදනාවක් තියෙනවා. ආර්තව රුධිරේ ක්‍රියාත්මක වෙදී රුධිර කැටි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට ගත්තොත් ආර්තව රුධිරයේ මේ කැටි වශයෙන් ක්‍රියාත්මක වෙන ගතිය අඩු කිරීමට, උදරයේ වේදනාව අඩු කිරීමට, ඒ වගේම ආර්තවයේ නිවැරදිව ක්‍රියාත්මක කිරීමට, ඇඩිනෝමයිසිස්, එන්ඩෝමෙට්‍රියෝසිස් වැනි තත්ත්ව අඩු කිරීමට අපි කරන විශේෂ ප්‍රතිකාරයක් තියෙනවා. මේක මම සාමාන්‍යයෙන් සියලුම අපේ ආයතනයේ මදසරුභාවයෙන් පෙළෙන ප්‍රතිකාර ලබා ගන්න සියලුම රෝගීන් සඳහා දෙවනි මාසයේ ප්‍රතිකාර සමගව අතුරු ප්‍රතිකාරයක් විදිහට, ස්ථානික ප්‍රතිකාරයක් විදිහට සිදු කරන ප්‍රතිකාරයක්. ඉතින් මේක හැම මාසෙම දින 5-12 සාමාන්‍යයෙන් දින 28ට ආර්තවයේ ක්‍රියාත්මක වෙන කාන්තාවකට. නැත්තම් එතනින් දින 28ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් නැවතත් ආර්තවයේ සැදෙන දින ආශ්‍රිතව මේ ප්‍රතිකාරය සිදු කර ගන්නට කියලා උපදෙස් දෙනවා. මේ ප්‍රතිකාරය තමයි
උදර සම්බාහන පිටුපස ප්‍රදේශයේ සම්බාහනය කරන ප්‍රතිකාරය. ඉතින් මෙතනදී විශේෂ අපේ පාරම්පරික තෙල් වට්ටෝරුවක් තියෙනවා. ඉතින් මේ තෙල් වට්ටෝරුවෙන් නිෂ්පාදනය කරන තෙල් අභ්‍යංග කරලා තමයි උදරය සහ පිටුපස ප්‍රදේශයේ අභ්‍යංග කරන්නේ මේ තෙල් වලින්. ඉතින් මේ සම්බාහනය සිදු කරලා කුටීර ස්වේද වලට අපි යොදවනවා. මෙතනදී සියලුම ඇඟම මුළු ශරීරයම දහඩිය දැමීමට සලස්වනවා. ඒක තමයි ස්වේද ප්‍රතිකාර කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි ආයුර්වේදයේ කියන්නේ ස්නේහම අග්‍රේ ප්‍රයෝජිත තතක් ස්වේද මාස්තරම්. ඒ කියන්නේ තෙල් සාත්තුවකින් පස්සේ තමයි ස්වේද ප්‍රතිකාර වලට යොදවන්නේ කියන්නේ. අපි අහලා තියෙනවානේ පොදුවේ වේලිච්ච දරකෝටුවක් වුණත් නවන්න පුළුවන් තෙල් ගෑවොත් කියන්නේ. ඒක තමයි අතීතයේ මුතුන් මිත්තන්ගේ කතාව. ඉතින් අපේ ශරීරයේ ඇතැම් විටක වියලි ස්වභාවයක් අභ්‍යන්තරයේ දක්නට ලැබෙනවා. ඉතාමත් දැඩි සමහර වෙලාවට ආර්තව රුධිරයේ වාතයේ මිශ්‍රිත ගතියක් දැක්නට ලැබෙනවා. වියලි තද කළු පැහැයට මිශ්‍රිත වෙලා ඝනභාවයෙන් මේ සියලුම රෝග ලක්ෂණ අඩු කරන්නට ඉතාමත් ප්‍රධාන ප්‍රතිකාරයක් වෙනවා මේ ප්‍රතිකාරය. ඒක නිසා සමහර උදවිය ඉන්නවා ශරීරයේ දහඩිය පිට වෙන්නේ නැති අය, දහඩිය ඉතාමත් සැර අය. ශරීරයෙන් දහඩිය පිට වෙනවා අඩුයි වැඩක් පලක් කරනකොට දාඩිය ඉතාමත් සැරයි. ඉතින් මේ දාඩිය දාන ප්‍රදේශවල පවා ටිකක් දද වගේ තුවාල වගේ තත්ත්ව ඇති කරන්නට බලනවා ඔවුන්ගේ. ඒ දාඩිය වල සැර. ඉතින් මේ ස්වේද ප්‍රතිකාර වලින් විශේෂයෙන් ඒ සැර ගතිය අඩු වෙලා මුළු ශරීරෙම දහඩිය දැමීමට උත්තේජකයක් ලබා දෙනවා. අපේ රෝම කූප උත්තේජනය කළ දහඩිය දැමීමට උත්තේජකයක් ලබා දෙනවා. ඒකෙන් ශරීරයේ ස්වේද කටයුතු වල ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත් කරනවා. ඉතින් මේ ප්‍රතිකාර දෙකෙන් අපරිමිත ගුණ තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ප්‍රතිකාර දෙක මේ අපේ ඖෂධ ප්‍රතිකාරයන් සමග සිදු කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඊළඟ ප්‍රතිකාරය අපි ගත්තොත් වස්ති ප්‍රතිකාරය. වස්ති ප්‍රතිකාරය කියලා කියන්නේ දැන් ඔබ මේ දකින ගුද මාර්ගයට කරන අපි ගුද වස්ති ප්‍රතිකාර කියලා තියෙනවා. උත්තර වස්ති, අදර වස්ති කියලා ප්‍රතිකාර දෙකක් තියෙනවා. උත්තර වස්ති කියලා කියන්නේ යෝනි මාර්ගයට කරන ප්‍රතිකාර. අදර වස්ති කියලා කියන්නේ ගුද මාර්ගයට කරන ප්‍රතිකාර. ඉතින් යෝනි මාර්ගයට විතරක්ම නෙමෙයි පුරුෂයෙක්ගේ ලිංගික ආශ්‍රිතව ලිංග මාර්ගයට කරන ප්‍රතිකාරත් පුරුෂයෙකු සඳහා කරන උත්තර වස්ති ලෙසම අපි හඳුන්වනවා. ඒතර කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම පොදු ප්‍රතිකාර වෙනවා මේ උත්තර වස්ති සහ ගුද වස්ති කියන ප්‍රතිකාර දෙක. ඉතින් මේ වස්ති ප්‍රතිකාරත් බෙදෙනවා කසාය වස්ති සහ තෙල් වස්ති කියන ප්‍රතිකාර මාලාවන් දෙකකට. අපි සාමාන්‍යයෙන් අපේ ආයතනය තුළ කසාය වස්තිත් කරනවා, තෙල් වස්තිත් කරනවා. රෝගියාට අනුව තමයි මේ වස්ති කර්ම සිදු කරන්නේ. ඉතින් මේ දකින ආකාරයට ශරීරය ඇල කරලා ඒ අදාළ විදිහට තමයි සාමාන්‍ය වස්ති කර්මය සිදු කරන්නේ. බොහෝ විට මේ වස්ති ක්‍රියාවලියෙන් උදරයේ තරබාරු අධික අය, සාමාන්‍ය ශරීරයේ තරබාරු අය එම ඒ වස්ති ප්‍රතිකාරය තුළ වස්ති 8ක විතර ප්‍රතිකාරයක් අපි සිදු කරන ඒ 8 තුළ සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් දෙකක්වත් අවම අඩු වෙනවා. මොකද ඔවුන්ගේ අපාන වාතය කියන ක්‍රියාවලිය වාත ප්‍රභේද 5ක් තියෙනවා. ඒ අපාන වාතය තමයි අපේ දරුවෙක් හරියට නිරෝගීව බිහි කිරීමට, දරුවෙක් නිරෝගීව කලලයක් සංසේචනය කිරීමට සමත් වෙන වාත ප්‍රභේදය. මේ වාතය නිවැරදි ආකාරයෙන් සමතුලිතතාවයට පත් කිරීමට තමයි මේ වස්ති ප්‍රතිකාරය වැදගත් වෙන්නේ. ඉතින් මේ ප්‍රතිකාරය ඉතාමත් වැදගත් ප්‍රතිකාරයක්. මම බොහෝ රෝගීන්ට ප්‍රයෝග කරන්නට යොදවනවා මේ වස්ති ප්‍රතිකාරය. ඉතින් මේකෙන් ගොඩාක් ආර්තවය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට ගන්නවා. ආර්තව රුධිරයේ තියෙන ඝන සෙවල ගතියවල්, සෙම මිශ්‍රිත ගතියවල් අඩු වෙනවා. කැටි වශයෙන් යන ගතියවල් අඩු වෙනවා. ඒ වගේම අපි කියනවා සාමාන්‍ය දීර්ඝ කාලයක් කිසිම හේතුවක් නැතුව දරුවෙක් පිළිසිඳ ගත්තේ නැති කාන්තාවන් අපි අත්දැකීමෙන් දන්න මේ ප්‍රතිකාරයෙන් පස්සේ දරුවෙක් පිළිසිඳ ගන්නට හේතුවක් වෙනවා. ඔබ මේ දකින්න ශිරෝදාර ප්‍රතිකාරය. ඉතින් මෙතනදී අපි සිදු කරන්නේ අපේ ඇහිබැම දෙක මැද තියෙනවා third eye කියන point එක. ඉතින් මෙතනදී ගොඩාක් මේ නිලස්ථානය අපි භාවිතා කරන්නේ ශරීරය නිදහස් කරන්න, නිරෝගී කරන්න, ඒ වගේම ශරීරය සුවපත් කරන්න. ඒ සුවපත් කිරීම අපි අපේක්ෂා කරන්නේ මානසික ආතතිය තියෙන අයව නිදහස් කරන්නට, හෝමෝන සමතුලිතතාවයට පත් කරන්නට. ඒක නිසා මේක බොහෝ දුරට අපි භාවිතා කරනවා PCOS වගේ රෝගී තත්ත්වවලදී. බොහෝ හෝමෝන අසමතුලිතතාව තියෙන රෝගී තත්ත්වවලදී හෝමෝන ශීඝ්‍රයෙන් සමතුලිතතාවයට පත් වෙනවා. ඉතින් මේ ශිරෝදාර කියන එකේ විශේෂ ගුණාංග තියෙනවා.
හිස රදය වගේ තත්ත්ව ඉවත් කරන්නට පුළුවන්කම තියෙනවා. රැට නිින්ද යන්නේ නැති රෝගීන් ඉන්නවා. ඉන්සොම්නියා කියන අවස්ථාවේ ඉන්න. ඉතින් මේ රෝගීන් සඳහා විශේෂයෙන් ගුණ දෙන ප්‍රතිකාරයක් තමයි මේ ප්‍රතිකාරය. ඉතින් අපේ ආයතනයේදී මේ ප්‍රතිකාරය බොහෝ රෝගීන් සඳහා සිදු කරනවා. අපි වාර 4ක විතර ප්‍රමාණයක් දින 4ක් උදේට පාන්දර ඇවිල්ලා හිස සම්බාහනයෙන් අනතුරුව මෙවැනි ප්‍රතිකාරයක් සිදු කරනවා. ඉතින් මේ ප්‍රතිකාරයෙන් බොහෝ ගුණදායී තත්වයක් ඔවුන්ට අත්පත් වෙලා තියෙනවා. චීන කටු ප්‍රතිකාර විශේෂයෙන් මේ චීන කටු ප්‍රතිකාර මම මගේ ආයතනයේදී සිදු කරනවා. ඉතින් මෙතනදී අපිට එන ඇතැම් රෝගීන් ඉන්නවා ආර්ථව රුධිරයේ ක්‍රමවත්ව සිදු නොවන වේදනාව අධික රෝගීන්. ඒ සඳහාත් අපිට යොදවන්න පුළුවන් වෙනවා මේ නිලස්ථාන වලට යොදවන චීන කටු ප්‍රතිකාර. ඒ වගේම තමයි ආතරයිටිස් වැනි රෝගී තත්ත්වවලදී සයිටිකා වැනි රෝගී තත්ත්වවලදී වේදනාව ප්‍රමුඛ රෝගී තත්ත්වවලදී තාමත් සාර්ථක ප්‍රතිකාරයක් වෙනවා. සූර්යාවර්ත ඉරුවා රදය කියන රෝගී තත්ත්ව ඉස රදේ දැන් මේ දකින්නේ ඉස රදේදී යොදවන චීන කටු ප්‍රතිකාරයක් ඉතාමත් ශීඝ්‍රයෙන් සාර්ථක වෙනවා. ඉතින් මේ ප්‍රතිකාර වලින් මෙතනදී යොදවන්නේ මේ නිලස්ථානවලට. අපි ඒ නිලස්ථාන පැහැදිලිව අඳුනගෙන නිලස්ථානවලට ඒ කටු ප්‍රවේශ කරනකොට ඒ දිනපතා ඒ විදිහට යනකොට සාමාන්‍යයෙන් දින 7ක් විතර යනකොට ගොඩාක් දුරට රෝගියාට සුවයක් ලැබෙනවා. ඖෂධත් සමග යනකොට ඉතාමත් ශීඝ්‍රයෙන් සුවපත් වෙන චීන කටු ප්‍රතිකාර තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේක පංචකර්ම ප්‍රතිකාරයකට අයිති නැහැ. ඒක චීන කටු ප්‍රතිකාර අතීතයේදී අපි ශිරා වේදන කරලා තියෙනවා. ඒවා වෙනස් ප්‍රතිකාර. හැබැයි වර්තමානයේදී අපි සිදු කරන්නේ අපේ ආයතනයේදී මේ චීන කටු ප්‍රතිකාර ඒ වගේම කපින් ප්‍රතිකාර කරනවා. ඒ කපින් ප්‍රතිකාර කියන එක ඇත්තටම රක්ත මෝක්ෂණ ප්‍රතිකාර වලින් එක ප්‍රතිකාරයක් වෙනවා. මේ කපින් ප්‍රතිකාර ඩ්‍රයි සහ වෙට් කියන ප්‍රතිකාර දෙකටම අයිති වෙනවා. ඩ්‍රයි වැකියුම් කියන අවස්ථාවල් තියෙනවා. අපි යම්කිසි පීඩනයකින් සක්ෂන්ස් විදිහට ගත්තොත් එතනදී කොඳුයට පේලිය දිගටම අපි මේ යොදවලා තියෙන්නේ කප් එකක් අවපීඩනයකට ලක් කරලා එතනින් යම්කිසි මාංශමය කොටසක් ඉදිරියට ඇදලා අරගෙන. ඉතින් මේ ඇදීම තුලින් ගොඩාක් වෙලාවට මාංශපේශීවල වේදනාව සමනය කරනවා, ස්නායු උත්තේජනය කරනවා, හෝමෝන සමතුලිතතාවයට පත් කරන්නත් මේ අදාළ ස්නායු තෙරපීම මගින් පුළුවන්කම තියෙනවා. බොහෝ දුරට වේදනාව සමනය කිරීමට මේ උදරය පිටිපස ප්‍රදේශයේ කොඳු ප්‍රදේශයේ වේදනාව සමනය කිරීමට මේ ප්‍රතිකාරය උදව ගන්නවා. ඒව ගොඩාක් දුරට මදසරු භාවයෙන් පෙළෙන රෝගීන් සඳහාම සුවිශේෂී ප්‍රතිකාර නෙමෙයි. හැබැයි වෙනත් රෝගීන් සඳහා අපි බොහෝ දුරට භාවිතා කරන ප්‍රතිකාර වෙනවා. ඊළඟට අපි කතා කරමු රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය ගැන. මේ කතා කරනකොට රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය ගැන ඔබ මේ දකින්නේ ජලෞකාචරණ කියන ප්‍රතිකාරය. මේ කූඩැල්ලෙක් භාවිතා කරලා ශරීරයේ අපිරිසිදු තැන්වල ලේ ඉවත් කරන ප්‍රතිකාර. ඇතැම් විටක ශරීරයේ දද තත්වයක් වෙන්න පුළුවන්, යම්කිසි රෝගී තත්වයක් සුවපත් නොවන චර්මය ආශ්‍රිතව ඇති කරන තුවාල තත්වයක් වෙන්න පුළුවන්, කසන තත්වයක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවකදී අපිට පුළුවන් මේ බෙහෙත් කූඩැල්ලෝ කියලා જાතියක් ඉන්නවා. ඒ කූඩැල්ලෝ වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ඒ කූඩැල්ලෝ හොයාගන්න පුළුවන් වෙනවා ආයුර්වේද ඖෂධ හල් වලින්. සාමාන්‍යයෙන් අපි පොදුවේ ගන්නවා ලංකාවේ නාවින්න, ඒ රාජගිරි, ඒවා ආශ්‍රිත ආයුර්වේද ස්ථාන වලින් ගන්න පුළුවන් වෙනවා මේ කූඩැල්ලන්. ඒ කූඩැල්ලන්ව අරගෙන ඒ අදාළ ස්ථානයට යොමු කරාම උන් රුධිරය උරා බොනවා. ඒ බොන විදිහ අපි මේ වීඩියෝවෙන් පෙන්නනවා. ඒ විදිහට ඒ රුධිරය උරා බීලා අවශ්‍ය ප්‍රමාණයට බිව්වහම උන් වැටෙනවා. ඒ වැටුනහම අපි කරන වත්පිළිවෙත් කීපයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ පංචකර්මයේ ලොකු වැදගත්කමක් තියෙනවා. චර්මය ආශ්‍රිතව ඇති කරන දද ස්පයිඩර් වේන්ස් කියලා අපි ගන්නවා. එතනදී නහර ගැට ගැසීම් චර්මය ඇසුරු කරගෙන තියෙන. ඉතින් මෙවැනි තත්ත්වවලට ඉතාමත් ගුණයි. මේක ගොඩාක් වෙලාවට චර්මය ඉතාමත් පැහැදිලි ස්වරූපයක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ විස රුධිරය කුඩැල්ල උරා බිව්වහම උන්ට වමාර විය යුතුයි රුධිරය. එතනදී අපි නැවතත් මේ කුඩැල්ල භාවිතා කරන්නට පුළුවන් වෙනවා. ඒ රෝගියාගේ නැවත රෝගය තුරන් වෙනතුරු අපිට ක්‍රමවත්ව ඒ කුඩැල්ලම භාවිතා කරන්න ඕනේ. ඒ රුධිරය වමාරවල ওই රුධිරය කුඩැල්ලාගෙන් වමාරවල නැවතත් භාවිතා කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ ඔබ දකින්නේ අක්ෂිතර්පණ ප්‍රතිකාර. අක්ෂිතර්පණ ප්‍රතිකාර කිව්වහම මේක අමතරව කරන ප්‍රතිකාරයක් වෙනවා.
ගොඩක් දරුඵල සම්බන්ධව ප්‍රතිකාරයක් නෙමෙයි. ඇස් පෙනීම දුර්වල රෝගීන් ඉන්නවා. ඇස් පෙනීම සම්බන්ධව ගැටලු තියෙන තිමිර පටල නොයෙකුත් රෝගී තත්ත්ව තියෙනවා. අක්ෂි රෝග බොහෝමයක් ආයුර්වේදේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ රෝගී කීපයකටම බොහෝ ගුණ දෙන රෝග තත්ත්ව. සමහර අය ඉන්නවා ඇස් පොඩි කරයින් පස්සේ ගොඩාක් වෙලාවට නිකනුත් ඇස් දෙකෙන් ඉදිරියේ සත්තු යනවා වගේ නොයෙකුත් ගැටලු තියෙනවා. සමහර අයට වියලි ඇස් තියෙනවා. පොතක් පතක් කියවන්න බෑ නිතරම ඇස් දෙක වියලි තත්ත්වේ. ඉතින් දැන් එන්න පරිසරය උෂ්ණ වෙනවා, උණුසුම් වෙනවා. මේ ඒවත් සමගම ඇස් වියලි ඇස් වලට කරන ප්‍රතිකාර වලට බොහෝ දෙනෙක් යොමු වෙන්නේ නැහැ. පලා වර්ග ආහාරයට ගන්නවා අඩුයි. ඉතින් මේ ප්‍රතිකාරය ඉතාමත් වැදගත් වෙනවා වියලි ඇස් වලට. ඒ වගේම තිමිර පටල කියන නොයෙකුත් රෝගී තත්ත්වවලට අතුරු ප්‍රතිපකාරයක් විදිහට බොහෝ විට වැදගත් වෙන ප්‍රතිකාරයක් තමයි අපි උඳු වැටියක් යොදලා ඇස් වටේ වැටියක් යොදලා තෙල් ගිලිහිලා යන්න නොදී තෙල් පිරවීමක් තමයි කරන්නේ. ඒක සඳහා සුවිශේෂී තෙල් වර්ග භාවිතා කරනවා. බොහෝ විට ගිතෙල් භාවිතා කරනවා. ඒ වගේම ශත දෞත ගෘත කියලා කියන්නේ ඒ වගේම තමයි වෙනත් අක්ෂි තර්පණ තෙල් වර්ග අපිට තියෙනවා. ඒ භාවිතා කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි නොකියම බැරි අංගයක් තමයි ස්කෑන් පරීක්ෂණ කියලා කියන්නේ. අපේ ආයතනයේ දැන් පහසුකම ලබා දීලා තියෙනවා මේ ස්කෑන් පරීක්ෂණ වලට. ස්කෑන් පරීක්ෂණ සඳහා වෛද්‍යවරයා පැමිණෙනවා. එතනදී ස්කෑන් පරීක්ෂණයකින් අපි සිදු කරනවා සියලුම රෝගීන්ට සාමාන්‍ය මාස 4ක 5ක විතර යනකොට ඔවුන්ගේ තිබුණා නම් ගෙඩි හැම ඒ ගෙඩි කොච්චර දුරට අඩු වෙලාද? ඩිම්බ මේරීම කොහොමද? ඒ සියලුම තොරතුරු යාවත් කාලීන කරනවා. ස්කෑන් පරීක්ෂණයකින් ඇත්තටම ෆයිබ්‍රොයිඩ්ස් හැම කොච්චර ප්‍රමාණයක තියෙනවද? කොයි ආකාරයෙන්ද පිහිටන්නේ ගර්භාෂය ඉස්සරහා පිටියේද පිටිපස පිටියේද? ඒ වගේ තත්ත්වවලදී ඒවා පිහිටන විදිහ බලපාල මේවා ශල්‍ය කර්ම වලින් ඉවත් කර යුතුම අවස්ථාද නැත්නම් ප්‍රතිකාර වලින් අපිට අඩු කළ හැකිද? PCOS වගේ රෝගී තත්ත්වයකදී ඩිම්බ මේරීම කොතරම් දුරට හරි ගිහිල්ලා තියෙනවද කියන එක. ඒ වගේම ඩිම්බ කෝෂගත ලේ ගෙඩි තියන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ ලේ ගෙඩි කොච්චර ප්‍රමාණයකින් අඩු වෙලාද තියනවාද කියන එක දැනගන්න ඇත්තටම අපිට මේ ස්කෑන් පරීක්ෂණ ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් රෝගියාටත් නිවැරදි තොරතුරු අපිට ලබා දෙන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ ස්කෑන් පරීක්ෂණ ඉතාමත් සරලව අපිට සිදු කරගත හැකි වෙනවා. ඉතින් මේවා තමයි මේ පංචකර්ම ප්‍රතිකාර වලට අමතරව අපි කරන ස්ථානික ප්‍රතිකාර වෙන්නේ. පංචකර්ම ප්‍රතිකාර වලට අයිති වෙන්නේ නස්න, වමන, විරේචන, රක්ත මෝක්ෂණ, වස්ති කියන ප්‍රතිකාර. මේ ප්‍රතිකාරත් සමගම අපි වෙනත් ප්‍රතිකාරත් සිදු කරනවා. ඒ රෝගියා අනුව ඖෂධ ප්‍රතිකාරත් සමග සිදු කරන ප්‍රතිකාර. ඉතින් බොහොම ස්තුතියි ඔබ මේ වීඩියෝව නැරඹුවාට.